සොබික්සාන් කියලා කියන්නේ ලස්සන ලොකේෂන් තියෙන ගොඩක් දෙනාගේ අවධානය යොමු වෙච්ච තැනක්. මම දැන් ඇවිල්ලා ඉන්නේ සොබික්සාන් කන්ද නගින තැන ජුටාචං එක ළඟ ඉන්නේ. ඉතින් මෙතන වාහනේ පාක් කරලා කිලෝමීටර් 11ක් 12ක් උඩට නගින්න තියෙනවා කන්ද. මේ සොබෙක්සාන් කන්ද නගින්න එනවනම් නෙවිගේෂන් එකේ ගහලා බැලුවොත් ඔයාලට සොබෙක්සාන් වලට යන්න පාරවල් කීපයක්ම තියෙනවා. මොන පාර තෝරගත්තත් ලේසි නෑ ගමන. ඉතින් මම තෝරගත්තේ ටිකක් ලේසි එකක්. සොබෙක්සාන් කන්දට නගින්න පුළුවන් යන්න පුළුවන් පාරවල් කිහිපයක්ම තියෙනවා. ඉතින් මම තෝරගත්තේ සොබෙක්සාන් කුප්පික්කොන්වන් සම්ගා තම්බන් ජියොන් සෙන්ටර් කියන කෝස් එක. මම තනියම නෙවෙයි මේ ගමන ආවේ. මාත් එක්ක කන්ද නගින්න මගේ යාළුවෙකුත් තව එකතු වුණා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ කඳු නගින්න යනවා නම් කොරියාවේ ටිකක් උදෙන්ම යන්න. අපි මෙතෙන් එනකොටත් දවල් 1 විතර වුණා. කඳ නගින්න පටන් ගත්ත 1ට විතර අපිට කිලෝමීටර් 13ක් 14ක් වගේ උඩට යන්න වුණා. කන්ද උඩට යන්න මීදුම වැඩි වෙනවා. සොබෙක්සාන් කන්ද මුතුනේ දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. තව මීටර් 800ක් වගේ උඩට යන්න තියෙනවා. අපි මගදී ටිකක් රෙස් කර ආපු නිසා අපිට කන්ද උඩට නගින්න පැය 4ක් විතර ගියා. ඉතින් වැස්සෙන් මීදුමෙන් බාධා ඇති වුණත් කොහොම හරි කන්ද උඩට නැගගත්තා. තව දෙයක් තමයි කන්ද උඩට යන්න සීතලත් වැඩි. ඒ වගේම හුලං හමන ප්‍රමාණයත් වැඩි. ඒක නිසා ටිකක් අමාරුවෙන් තමයි උඩට ගිහලා හිටියේ. ඉතින් ඔහම උඩට ඇවිල්ලා මේ ගොඩක් වෙලා උඩ රැඳෙන්න උනේත් නැහැ. මොකද සීතලයි හුලං හමනවා. වැඩි ෆොටෝස් ගන්නත් බෑ, වීඩියෝස් කරන්නත් බෑ. අත් ඔක්කොම සීතල වෙලා පොහමාරුවෙන් තමයි උඩට වෙලා හිටියේ. මීදුමෙන් වැහිලා ඉතින් වලාකුළු ඇවිල්ලා ඇඟේ වදිනා වගේ දැනෙනවා. සීතල දරා ගන්න බැරි සීතලක් තියෙනවා. ඉතින් මේ වගේ කන්දකට නගින්න එනවා නම් අනිවාර්යෙන් ජැකට් එහෙම දාගෙන එන්න ඕනේ. අපි මේ මොකුත් දන්නේ නැතුව තමයි ආවේ. ඒක නිසා උඩට ඇවිල්ලා ටිකක් දරාගෙන ඉන්න බැරි වුණා. හුලඟත් වැඩි, සීතලත් වැඩි. ගොඩක් මේ කඳු නගින්න එනවා නම් අනිවාර්යෙන් ජැකට් එකක් හොඳට දාගෙන එන්න ඕනේ. මේ වගේ ටී-ෂර්ට් දාගෙන කන්දක් උඩ වෙලා ඉන්න බහරි අමාරුයි. ඉතින් ඒකත් ලබාගත් එක එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ආයෙනම් හිතාගත්තා කන්දක් උඩ නගින්න යනවා නම් මේ වගේ ටී-ෂර්ට් ඇඳගෙන එන්නේ නැහැ කියලා. ඉතින් ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ජීවිතේට. ඉතින් ඔයාලා කොරියාවේ මොන කන්ද නගින්න ගියත් අනිවාර්යෙන් හොඳට ජැකට් එකක් දාගෙන එන්න. මේ වගේ ටී-ෂර්ට් දාගෙන නම් එන්න එපා. ඉතින් මේ සොබෙක්සාන් වලට එන්න මේ වගේ අපි දැක්කා මේ වගේ පල්ලෙහාට යන්න පාරවල් කීපයක් තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් සොබෙක්සාන් වලට එනවා නම් පාරවල් කිහිපයක් තියෙනවා මේ කන්ද උඩට එන්න. ඉතින් මේ ඔක්කොම මීදුමෙන් වැහිලා තිබ්බේ අපි උඩට ආවන් පස්සේ. ඉතින් අර වෙනදා මේකේ දකින්න පුළුවන් ලස්සන මේ වැස්සත් එක්ක අපිට දකින්න හම්බුන්නේ. නමුත් අර තියෙන ලස්සන ඒ විදිහටම තියෙනවා. අර වලාකුළු වලින් වැහිලා තියෙන්නේ අපේ හුලඟයි මීදුමයි නිසා ඔක්කොම අර කඳු වලල්ලම මීදුමෙන් වැහිලා තියෙන්නේ. කියන්නේ අර පැහැදිලි බවක් අවට පේන්නේ නැහැ.